1962 ජූනි 11 වෙනිදා ඇමරිකාවේ ඇල්කට්‍රාස් හිරගෙදර ඇතුලේ සාමාන්‍ය රාත්‍රියක් වගේ හැම දෙයක්ම පේන්න තිබුණා. ආරක්ෂකයින් රාත්‍රී පරීක්ෂාව කරනවා. සිරකරුවන් නිදාගෙන ඉන්නවා. දොරවල් වහලා. ආරක්ෂාව තදින්ම තිබුණා. ඒත් උදේ වෙද්දි එක කුටියක් නෙමෙයි 3ක් හිස් වෙලා තිබුණා. ඒ ඇඳන් උඩ තිබුණේ සැබෑ මිනිස්සු නෙමෙයි. බොරු ඔලු 3ක්. ලෝකයේ ආරක්ෂිතම හිරගෙදර කියපු තැනින් සිරකරුව 3 දෙනෙක් අතුරුදහන් වෙලා තිබුණා. අද වෙනකල් ඔවුන් බේරුණාද නැත්නම් මුහුදේ මැරුණාද කියලා කිසිම කෙනෙක් නිශ්චිතව දන්නේ නැහැ. මේ තමයි ඇල්කට්‍රාස් පැන යාමේ අභිරහස. සෑන් ෆ්‍රැන්සිස්කෝ මුහුද මැද කුඩා ගල් දූපතක් උඩ තමයි ඇල්කට්‍රාස් හිරගෙදර හදලා තිබුණේ. මේක මුලින් හමුදා කඳවුරක්. ඊට පස්සේ 1934 දී ඇමරිකාවේ ඉතාම භයානක අපරාධකරුවන් සඳහා විශේෂ සිරකඳවුරක් බවට පත් කරනවා. මේ හිරගෙදරට දැම්මේ සාමාන්‍ය හොරු නෙමෙයි. ඉතාම දරුණු ගණයේ අපරාධකරුවෝ. ඇල්කට්‍රාස් ද රොක් කියලා හඳුන්වපු හේතුවක් තිබුණා. ඒ වටේ තිබුණේ අධික සීතල ජලය, බලවත් මුහුදු ප්‍රවාහ, මෝරුන් ගැන තිබුණු බිය. කිලෝමීටර් ගණනක් පීනන්න ඕන දුර නිසා මෙතනින් පැනලා යන්න බෑ කියලා හැමෝම විශ්වාස කළා. මේ කතාවේ මොලකාරයා තමයි ෆ්‍රැන්ක් මොරිස්. ඔහුගේ IQ එක සාමාන්‍ය මට්ටමට වඩා ඉහළයි කියලා FBI වාර්තාවල තිබුණා. කුඩා කාලේ ඉඳන්ම අපරාධවලට සම්බන්ධ වුණු ෆ්‍රැන්ක් ජීවිතේ වැඩි කාලයක් ගත කළේ හිරගෙවල් වල. ඒත් ඔහුට එක විශේෂ හැකියාවක් තිබුණා. පැන යාම. ඔහු මීට කලින් හිරගෙවල් කිහිපයකින්ම පැන යන්න උත්සාහ කරලා තිබුණා. ඇල්කට්‍රාස් වලට ගෙනාවට පස්සේ ඔහුට හමුවන්නේ ඇන්ග්ලින් සහෝදරයන් දෙන්න. මේ දෙන්න ෆ්ලොරිඩා වල ගොවි පවුලකින් ආපු අය. කුඩා කාලේ ඉඳන්ම ඔවුන්ට හොඳට පීනන්න දැනගෙන හිටියා. ඒක පස්සේ මේ පැන යාමේ සැලැස්මේ වැදගත් කොටසක් වෙනවා. ඔවුන්ගේ කුටි පිටිපස්සේ වායු නලයක් තිබුණා. බිත්තිය දුර්වලයි කියලා ෆ්‍රැන්ක් හඳුනගත්තා. ඊට පස්සේ මාස ගණනක් තිස්සේ ඔවුන් බිත්තිය ටිකෙන් ටික හාරන්න පටන් ගන්නවා. ඔවුන් භාවිතා කළේ කෑම හැඳි, බිඳුණු ලෝහ කැබලි, වැකුම් මෝටර් එකකින් හදාගත්තු කුඩා ඩ්‍රිල් එකක්. රෑට ගාඩ්ලට සද්ද ඇහෙන්නේ නැති වෙන්න මියුසික් කවර් එකේ හාරනවා. හාරපු සිමෙන්ති කුඩු රහසින්ම කාමරය පුරා විසිරවල සැකයක් නැති නොවෙන්න වග බලා ගත්තා. ටික ටික බිත්තියේ සිදුර ලොකු වෙනවා. ඒ පිටිපස්සේ තිබුණේ මේන්ටේන්ස් කොරිඩෝ එකක්. ඒකෙන් හිරගෙදර උඩ කොටසට යන්න පුළුවන්. ඔවුන් දැනගෙන හිටියා ගාඩ්ලා රාත්‍රියේ ඇඳ දිහා විතරක් බලලා යන බව. ඒ නිසා ඔවුන් බොරු ඔලු හදනවා. සබන්, ටොයිලට් පේපර් වගේ දේවල් භාවිතා කරලා. බාබර් ෂොප් එකෙන් හොරෙන් ගත්ත මිනිස් කෙස් ඔලුවලට අලවලා සැබෑ මිනිස්සු වගේ පේන්න හදනවා. රාත්‍රියේ ඒ ඔලු ඇඳ උඩ තියලා බ්ලැන්කට් එකෙන් වහනවා. ගාඩ්ලාට ඒක නිදාගෙන ඉන්න මිනිස්සු වගේ පේනවා. 1962 ජූනි 11 එදා රාත්‍රියේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඔවුන් බිත්තියේ සිදුර හරහා මේන්ටේන්ස් කොරිඩෝ එකට යනවා. එතනින් හිරගෙදර උඩ කොටසට නගිනවා. ඔවුන් මාස ගණනක් තිස්සේ වැහි කබා 50කට වැඩියෙන් එකතු කරලා රබර් බෝට්ටුවක් හදලා තිබුණා. ලයිෆ් ජැකට් පවා හදලා තිබුණා. ඒවා භාවිතා කරලා ඔවුන් මූදට බහිනවා. ඊට පස්සේ කිසිම හෝඩුවාවක් නැහැ. උදේ ගාඩ් කෙනෙක් ෆ්‍රැන්ක්ගේ කුටියට එනවා. ඔහු මුලින් හිතන්නේ ෆ්‍රැන්ක් නිදි කියලා. ඒත් ඔළුව බිමට වැටෙනවා. එතකොටම තමයි ඒක බොරු ඔළුවක් කියලා තේරෙන්නේ. සම්පූර්ණ හිරගෙදරම ලොක්ඩවුන් කරනවා. FBI, කෝස්ට් ගාඩ් එක, හමුදාව හැමෝම සෙවීම් ආරම්භ කරනවා. දින ගණනක් මුහුද පරීක්ෂා කරනවා. හමු වෙන්නේ බෝට්ටුවේ කොටස්, ලයිෆ් ජැකට් කැබලි, පුද්ගලික බඩු ටික. FBI එක නිගමනය කළේ ඔවුන් මුහුදේ ගිලිලා මැරුණා කියලා. ඒත් ශරීර හමු වුණේ නැහැ. ඒ නිසා සමහරු අදටත් විශ්වාස කරනවා ඔවුන් බේරුණා කියලා. 1975 දී බ්‍රසීල් වල ගත්ත කියන ඡායාරූපයක් ප්‍රසිද්ධ වෙනවා. සමහරු කියන්නේ ඒකේ ඉන්නේ ඇන්ග්ලින් සහෝදරයන් කියලා. 2013 දීත් FBI එකට ලිපියක් ලැබෙනවා. ඒ ලිපියේ තිබුණේ ජෝන් ඇන්ග්ලින් කියලා. මම තවමත් ජීවතුන් අතර. ඒත් ඒක ඇත්තද බොරුද කියලා කිසිදාක් තහවුරු වුණේ නැහැ. අද වෙනකල් ඇල්කට්‍රාස් පැන යාම ලෝකයේ විශාලම අභිරහස් වලින් එකක්. සැබෑවටම බේරුණාද? නැත්නම් සීතල මුහුදේම අතුරුදහන් වුණාද? ඔයා හිතන්නේ මොකක්ද? කමෙන්ට් එකේ ලියන්න. මේ වගේ සැබෑ ලෝකයේ අභිරහස්, යුද්ධ කතා, ඉතිහාසයේ සැඟවුණු සිදුවීම් බලන්න 8i30 channel එක subscribe කරන්න.